මේ තියෙන්නේ මම නිතරම වගේ ගෙදර හදාගන්න චීස් කෑලි. හරිම සරල අමුද්‍රව්‍ය කීපයකින් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. අනිත් එක ලොකු මිලක් යන්නෙත් නැහැ. මං කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ දේවල් හදලා තමන්ගේ දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත කෑම බීම දෙන්න පුරුදු කරන්න. මොකද අපේ රටේ ගොඩක් ඕන රෝග වැඩි වෙලා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා ලෙඩ රෝග වලින්. ඒ නිසා මම කියන්නේ හදාගන්න පුළුවන් හැම වෙලාවකම ගෙදර මේ වගේ දේවල් හදාගන්න උත්සාහ කරන්න. හරිම සරලයි, හරිම පිළිවෙලට පිළිසිඳුවට අපිට හදාගන්න පුළුවන්. දරුවෙකුට දෙනවා නම් මේකේ සමහර අමුද්‍රව්‍ය අපිට අඩු කරලා එහෙම නැත්නම් වෙන කෙනෙකුට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. අපි ලුණු වගේ දෙයක් දරුවෙකුට ගොඩක් හොඳ නැහැ. ඒ නිසා ලුණු වගේ දේවල් අඩු කරලා හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත කෑම බීම කන්න පුරුදු වෙන්න. නිදුක් නිරෝගී වෙන්න බලන්න. ඒක හරි වටිනවා. මොකද මේ රටට මිනිස්සු ලෙඩ නැති නිදුක් නිරෝගී පරපුරක් ඉන්නවා කියන්නේ ඒක රටකට ආශිර්වාදයක්. ඒ නිසා හැමෝම